ඔයා දන්නවාද ඇමරිකානු හමුදාව සතු භයානකම රාත්‍රී දඩයම්කරුවා ගැන. ඒ තමයි ඩාර්ක් ඊගල්. කිසිම රේඩාර් පද්ධතියකට හසු නොවී ඉලක්කය විනාශ කරන මේකේ වේගය අදාහගන්න බැරි තරම්. ඩාර්ක් ඊගල් මිසයිල පද්ධතිය ශබ්දයේ වේගයට වඩා 17 ගුණයක වේගයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ ඇමරිකාවේ සිට මැද පෙරදිග තියෙන ඕනෑම ඉලක්කයකට මිනිත්තු කීපයකින් ළඟා වෙන්න මේකට පුළුවන්. ඉරානය සහ ඇමරිකාව අතර යුදමය තත්වයක් ආයෙත් ඇති වූහොත් ඇමරිකාව මුලින්ම භාවිතා කරන්නේ මේ පද්ධතියයි. මොකද මේ මිසයිලයට පුළුවන් වායුගෝලයේ ඉහළ ස්තරයේ සිට සතුරන්ගේ ඕනෑම ආරක්ෂක වළල්ලක් පසාරු කරගෙන යන්න. ඊරානයේ සතු S-300 වැනි ආරක්ෂක පද්ධති පවා මේ තරම් වේගෙන් එන මිසයිලයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න වෙලාවක් නැතිව අක්‍රිය වෙනවා. මෙය සැබවින්ම නොපෙනෙන මාරයෙක් වගේ. මෙවැනි අවියක් භාවිතා වුණොත් මුළු ලෝකයේම තෙල් සැපයුම අඩාල වී රන් මිල සහ ජීවන වියදම අහස උසට ඉහළ යාවි. මෙය හුදෙක් ආයුධයක් නෙවෙයි. ලෝකයේ බල තුලනය වෙනස් කරන සාධකයක්. තාක්ෂණයේ මේ මාරක තරංගය ලෝකය කොතනකට ගෙන යයිද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි රහස් යුද තොරතුරු දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයාර් කරන්න ගමන්. දස දෙස සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.